මේ වෙනකොට dialog.lk කියන dialog ලගේ official website එකේ 5G වෙනුවෙන්ම page එකක් publish කරලා තියෙනවා. මම දැන් ඇවිල්ලා ඉන්නේ ඒ web page එකට. මේකේ address එක වෙන්නේ www.dialog.lk/5G. ඉතින් මේකේදී dialog ලා විස්තර කිහිපයක්ම කියලා තියෙනවා 5G සම්බන්ධව. ඉතින් මේ web page එකේ තියෙන විස්තර අපිට පහසුවෙන් බලන්න මේ විදිහට categories 5කට කඩලා අපිට දීලා තියෙනවා. ඉතින් අපි එකින් එකට ගිහිල්ලා බලමු මේ මොනවද කියලා. පළවෙනිටම දීලා තියෙනවා check coverage කියන එක. අපි ඒකට ගිහිල්ලා බලුවොත් අපිට coverage map එක open කරලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට. එතන මුලින්ම ආපුවාම මෙතන මුලින්ම coverage area එක කොටස් දෙකකට කඩලා තියෙනවා mobile සහ home broadband විදියට. අපි mobile එකේම තියාගමු. ඊට පස්සේ මෙතන enter address to check coverage කියන තැන අපේ ළඟම district එක නගරය type කරලා අපිට coverage එක 5G ආවරණය මේකට තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඒකට මුලින්ම සිතියමට උඩින් තියෙන tabs තුනෙන් voice 4G 5G කියන tab තුනෙන් 5G tab එකට tick එක දාගන්න ඕනේ. අපි දැන් පොඩ්ඩක් map එක zoom කරලා බලමු මොන district වලටද මේ වෙනකොට 5G ආවරණය ලබා දීලා තියෙන්නේ කියලා. යාපනය, කිලිනොච්චි, එතකොට අනුරාධපුරය, මිහින්තලය, පුත්තලම, ත්‍රිකුණාමලය, ඒ වගේම තව පොඩ්ඩක් පහළට ගිහිල්ලා බලුවොත් කුරුණෑගල, මීගමු, මහනුවර, කොළඹ, කටුනායක, ගම්පහ, ඒ වගේම ගාල්ල, මාතර, නුවරඑළිය, ඒ වගේම මඩකලපුව වගේ ප්‍රධාන දිස්ත්‍රික්ක ගණනාවකම මේ විදිහට 5G ආවරණය ලබා දීලා තියෙනවා. ඉතින් මම ඔයාලට යෝජනා කරනවා ඔයා 5G පාවිච්චි කරන බලාගෙන ඉන්නවනම් මුලින්ම මේ විදිහට coverage map එකට ගිහිල්ලා ඔයාගේ ප්‍රදේශයටත් 5G ආවරණය තියෙනවද කියලා පරීක්ෂා කරගන්න. ඔය ඉතින් වෙබ්සයිට් එකේ මේ ළඟට තියෙන්නේ what 5G offers කියන tab එක. අපි මේකට ගිහිල්ලා බලුවොත් මේකේ ප්‍රධාන කොටස් තුනක් දීලා තියෙනවා lightning fast data speeds, ultra low latency, ඒ වගේම තව තියෙනවා extensive connectivity කියලා. මම කැමති මේ සම්බන්ධ වෙනම 4G 5G networks දෙකේම සංසන්දනයකට යන්න. ඔව් අපි ඒකට ගිහිල්ලා බලමු දැන්. 4G versus 5G. මෙතෙන්දී අපිට බලා ගන්න පුළුවන් 4G connection speed එක තප්පරයට megabytes 30ත් 300ත් අතර වෙනකොට 5G connection එකේ තප්පරයට gigabytes 1ත් 10ත් අතර වෙනවා. ඒ වගේම latency එක ගත්තාම 4G connection එකේ millisecond bits 100ත් අතර වෙනකොට 5G connection එකේ milliseconds 1ත් 10ත් අතර වෙනවා. එතකොට extensive connectivity එක ගත්තාම 4G වල වර්ග කිලෝමීටරයකට devices 1000ක් පමණ පුළුවන්. ඒ වගේම 5G වල වර්ග කිලෝමීටරයට මිලියනයක් පමණ පුළුවන් devices. ඔව් අපිට ඊළඟට තියෙන්නේ මේ 5G device කියන කැටගරි එක. අපි ඒකටත් ගිහිල්ලා බලමු මොකද්ද මේක තියෙන්නේ කියලා. ඔව් මෙතනදී අපිට අපේ device එක 5G compatible ද කියලා check කරගන්න පුළුවන් website එක හරහාම. ඔව් ඒ සඳහා අපිට මේ පළවෙනියෙන් තියෙන box එකේ පල්ලෙහාට තියෙන ඉහිස touch කරන්න පුළුවන්. මෙතනදී ඔයාලට ඔයාගේ phone එකේ brand එක select කරගන්න පුළුවන්. ඊළඟට මේ දෙවෙනියට තියෙන box එකේ ඉහිස touch කරාට පස්සේ අපිට phone එකේ series එක Android device එක නම් ඒකේ model series එක select කරගන්න පුළුවන්. මෙහෙම select කරගත්තට පස්සේ මේ series එකට අදාළ models ටික පහලින් අපිට බලා ගන්න පුළුවන් මොනවද 5G compatible කියලා. මම හිතන්නේ දැන් ඔයාලට පැහැදිලි මේ website එක හරහාම ඔයාලගේ phone එක 5G compatible ද කියලා බලා ගන්න විදිය කොහොමද කියලා. ඔපේ website එකේ ඊළඟ section එකේ විදියට දීලා තියෙන්නේ recommended brand කියන section එක. මම අවසානයේ කතා කරන ඒ වගේම ගොඩක් වැදගත්ම section එක මේක කියලා මම හිතනවා. කලින් විදියටම section එකට touch කරමු. ඔව් අපිට මේ විදියට බලා ගන්න පුළුවන් dialog ලගේ 4G anytime data දුන්න packages තුනක් මේ වෙනකොට 5G experience කරන්න පුළුවන් විදියට relaunch කරලා තියෙනවා. packages තුන සමයි 1545, 1995 සහ රුපියල් 2495, 3995 කියන packages තුන. ඒ වගේ මේ packages මේ site එක හරහාම activate කරගන්නත් අවස්ථාව දීලා තියෙනවා. වීඩියෝ එකේ අන්තිමේට මට ඔයාලට කියන්න තියෙන්නේ මගේ අදහසට අනුව නම් කලින් තිබුණු මිලටම dialog එකකින් අපට 5G පහසුකම් අත්විඳින්න අවස්ථාව හම්බෙලා තියෙනවා. ඔයා දැනටමත් dialog පාරිභෝගිකයෙක් නම් මං කිව්වා මේ packages තුන එකක් activate කරගෙන 5G අත්දැකීම අරන් බලන්න. ඔයා දැනටමත් මේ අත්දැකීම ගත්ත කෙනෙක් නම් ඔයාගේ අදහසත් පල්ලෙහින් කමෙන්ට් කරන්න.